අද අපි කතා කරන්න යන්නේ රණවරා ගැන. රණවරා ගැන කතා කරන්න යන විශේෂ හේතුවක් තියෙනවා. මෑත කාලේ ලංකාවේ පරීක්ෂණයක් කරා. මේක රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් කර පරීක්ෂණය තමයි ලංකාවේ පලා වර්ග වලින් ගුණදායකම පලා වර්ගය මොකක්ද කියලා හොයාගන්න. ඉතින් ඒ අතරින් ඉහළම ගුණයෙන් තියෙන පලා වර්ග 5ක් හඳුන්වා දුන්නා. ඔයාලා හිතනවා වගේ මේ ජනප්‍රිය ගණයේ පලා වර්ග කිසිවක් ඒකේ නැහැ. උණු ලංකාවේ වුණ භාවිතා කරන පලා වර්ග කොළ 5ක් තමයි එකෙන් තියෙන්නේ. ඉතින් මින් එකක් තමයි මෙන්න මේ රණවරා කියන්නේ. ඒකෙත් ඉහළම තැනක තියෙන එකක් තමයි රණවරා. ඒකේ හින්දා තමයි අද රණවරා ගහේ විස්තර ටිකක් අපි කතා කරමු කියලා හිතුවේ. මේ තියෙන්නේ රණවරා. මේක ලංකාවේ බොහොමයක් වියලි කලාපයේ හැදෙන තද කොළ පැටින් යුක්ත මෙන්න මේ වගේ පත්‍ර තියෙන පිහිටලා තියෙන ශාකයක්. අපිට මේක අඳුන ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පත්‍ර මෙන්න මේ ආකාරයට එකිනෙකට විරුද්ධව තියෙනවා. පත්‍ර අගිස් පත්‍ර මුලට වෙන්න මෙන්න මේ විදිහට කහ පාට චූටි පොඩි සලකුණක් තියෙනවා. මේ පේන්නේ අන්න ඒක. ඒකෙන් අපිට ඒක තැඹිලි පාට වගේ ලස්සන කහ පාටක්. ඒකෙන් අඳුර ගන්න පුළුවන්. ඒත් එක්කම තව රණවරා වර්ගයක් තියෙනවා. මෙන්න මේ හරියම පොඩි ශාක පත්‍ර වලින්ම කොළ පාට මණි පත්‍රයක් පිටලා තියෙනවා. ඒකත් එක් රණවරා වර්ගයක්. කෙසේ නමුත් මේ දෙකේම ගුණයන් ගත්තම කිසි වෙනසක් නැහැ. ඉතින් මෙන්න මේ රණවරා ගත්තට පස්සේ වියලි කලාපේ හැදෙනවා වගේම මීටර 3ක් විතර උසට යන තනි ශාකයක් විදිහට හැදෙන ගහක්. මේකේ මල කහ පාටයි. රණවරා මල මේ පේන්නේ රණවරා මල. මේ මල් අපි බොහොමයක් ජනප්‍රිය පානයක් විදිහට රණවරා තේ එකක් විදිහට පානය කරන්න පුළුවන්. මේක වේලලා අරගෙන වර්තමාන වෙනකොට මේක කුඩු කරලා ඉවරලා ටී බෑග් විදිහට නිෂ්පාදනය කරලා තියෙනවා. මෙමගින් ඇඟේ තියෙන උෂ්ණ අධික බව සමනය කරනවා. ඒ වගේම ලේ පිරිසිදු කරනවා. අපේ අක්මාවට වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරනවා. ශරීරය පැහැපත් කරනවා. බොහෝ ගුණදායක තියෙන පානයක්. ඉතින් ඉස්සර අපේ ගැමියෝ දවසකට එක වේලක් හරි මේ රණවරා කෝප්පයක් බොන්න පුරුදුලා හිටියා. ඒ වගේම මේ රණවරා මල් වලින් ඔයාලා වැඩි දන්නේ නැති ප්‍රයෝජන තියෙනවා. මේ රණවරා මල් විතරක් ගෙනල්ලා ඉවරලා පෙති ගලවලා මැදරේන් ටික අයින් කරලා ඒක මැල්ලුමක් විදිහට ආහාරයට ගන්න. ඒකත් බොහොම රසවත් ආහාරයක්. ඒක ඔයාලා දැනගෙන ඉන්න නැතුව ඇති බොහෝ දෙනෙක් මම විශ්වාස කරන විදිහට. ඒ වගේම අපිට මේකට පරිසරයට මීමැස්සන්ගේ බොහෝ ආකර්ෂණය වෙන බඹරු මීමැස්ස ආකර්ෂණය වෙන එකක් තමයි මේ රණවරා මල්. මෙන්න මේ රණවරා මල් වලින් හැදෙන මේ වගේ පුංචි කරල්ලක්. මේ විශේෂත්වයක් තියෙනවා. මේ කරල්ලත් වර්තමාන වෙනකොට මේක කරල්ල බීජ අරගෙන ඒ බීජ කුඩු කරලා කල් තියා ගන්න පුළුවන්. හරියට කෝපි බොනවා වගේ වතුර දාලා තම්බලා බොනවා. ඒකත් බොහොම ඉහළ ගුණයෙන් යුක්ත පාන වර්ගයක්. ලංකාවේ අපිට හොයාගන්න පුළුවන් දේශීය පාන වර්ගයක්. රණවරා ඇට තම්බලා තේ එකක් විදිහට බොන එක. මේක දැන් වෙළඳ පොලෙත් අපිට ගන්න පුළුවන් ආකාරය තියෙනවා. මේ බීජ වලින් තවත් එක් දෙයක් තමයි මේ රණවරා පැල ලබා ගන්න එක. බීජ ගත්තෙන් වේලුණාට පස්සේ ඒ බීජ තවන් දාලා අපිට රණවරා ඇටමකින් තවන් කරගන්න පුළුවන්. රණවරා ගහේ බොහොම ශක්තිමත් කඳක් තියෙන්නේ. ඒ වගේම බීජ මේ රණවරා පත්‍ර ගත්තට පස්සේ අපිට මැල්ලුමක් විදිහට ආහාරයට ගන්න පුළුවන්. ඊටමත් පෝෂණ ගුණයෙන් ඉහළම ශාක පත්‍රයක්. ඉතින් මේකට පොල් දාලා මැල්ලුමක් විදිහට ගන්න පුළුවන් ශාකයක්. අපේ වියලි කලාපේ තිබුණත් මේක ජනප්‍රිය ගණේලා සැලකෙන පලා වර්ගයක් නෙවෙයි. නමුත් ඒකේ වටිනාකම බොහොමයක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම ශරීරයේ විවිධ රෝග ආබාධ වලට සීනි, දියවැඩියාව, ප්‍රෙෂර් අනම් ඒ සියලුම දේවල් වලට කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සඳහාත් ඉතාමත්ම ගුණදායක පලා වර්ගයක්. මම කියවනේ මේක බොහෝ රෝග වලට පිළියම් දෙනවා කියලා. දියවැඩියාව,
ශුක්‍රමේහ, අක්ෂි රෝග, කාන්තා රෝග, පණු රෝග, කුෂ්ඨ රෝග, එතකොට අතිසාරය, එතකොට පිරිපාර්ශ්ව ශුක්‍ර වර්ධනය වෙන්නේ නැති ඒවලට ස්වප්නමෝචනය, එතකොට ඉදුමුමාගේ රෝග වලට බොහෝ ගැමියන් අත්බේදක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම රණවරා ගහේ කොළ, මල්, පොතු සියලුම පංචාංගයෙන්ම වියලලා භාවිතා කරන බොහෝ ජනප්‍රිය ඖෂධයක් තමයි මෙන්න මේ රණවරා. කාන්තාවන්ගේ හැම පැහැපත් කරන ඖෂධයක් විදිහට මේ ආයුර්වේදදී අපිට ගන්න පුළුවන්. රණවරා ගහේ පස්පංගුවම මේ බෙහෙත් ගැනීම බෙහෙත් ඖෂධ සඳහා යොදා ගන්නවා. ඉතින් මෙන්න මේ රණවරා ශාකයක් පැල කරගන්නේ කොහොමද? මේක අපිට ක්‍රම දෙකකින් පැල කරගන්න පුළුවන්. එක් ක්‍රමයක් තමයි රණවරා ගහේ ලපටි අතු. මේකට මෝරපු අතු ගන්න සාමාන්‍යයෙන් මදක් මෝරපු අතු ලපටි ගණේලා සැලකෙන අතු තමයි ගන්නෙ. අතු පැල කරගන්න පුළුවන්. අනිත් විදිහට අපිට මේ බීජ තවන් දාලා රණවරා ගන්න පුළුවන්. ඉතින් ඔයත් මෙච්චර කාලයක් රණවරා කියන ශාකය ආහාරයට ගන්න මැලිකමක් දක්වලා තිනුනම් ඒක මගහැරියනම් ඊගාපාර අනිවාර්යයෙන්ම මේක අරන් ගිහිල්ලා මැල්ලුමක් හදලා කන්න. මොකද ඒකේ රසයට වැඩිය ඔයාට ශරීරයට ලැබෙන පෝෂණ ගුණය බොහොම ඉහළයි. ඒක කියාගන්න බැරි තරම් පෝෂණ ගුණකින් යුක්තයි. ඉතින් ආයෙත් දවසක අපි මේ වගේ ගහක් ගැන කතා කරමු. බොහොම ස්තුතියි.